ඔය මම එකතු වෙලා ඉන්නේ අපස සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල ටික කොට දාන්න. උගක් ළමයින්ට ලොකු ප්‍රශ්නයක් තමයි ව්‍යාකරණ. මේ ව්‍යාකරණ පාඩම් ටික ඉතාම කෙටියෙන් පැහැදිලිව කියලා දීලා විභාගෙට ලකලැහැත්ති කරවන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. හැබැයි වැඩි වෙලාවක් ගන්නෙ නෑ. බොහොම කෙටියෙන් විභාගෙට අවශ්‍ය කොටස් ටික විතරයි අපි කතා කරන්නේ. හරි. අපි වැඩේට බහිමු. උගක් ළමයින්ට අමාරු පාඩමක් තමයි සංදි කියලා කියන්නේ. සංදි පාඩම හුඟක් අය තේපෙන්දරි ගොත් අන ගන්න පාඩමක්. මම අද උගන්වන්නම් බොහොම කෙටි වෙලාවකදී විභාගයට එන සංදි වලට උත්තර දෙන්න. විභාගයට සංදි වලින් ප්‍රශ්න අහන විදි කීපයක් තියෙනවා. එකක් තමයි පදේ දීලා සංදි පදේ දීලා විසන්ධි කරන්න කියන්නේ. එහෙම නැත්නම් විසන්ධිය දීලා සංදි කරන්න කියන්නේ. මෙන්න මේ අවස්ථා දෙකේදීම සමහර ළමයි කරන වැරද්ද සංදිය දීලා විසන්ධි කරන්න කිව්වොත් හදලා පෙන්නන්න ඕනේ විසන්ධිය විතරක් ලිව්වාම ඇති. ඒ කියන්නේ මෙන්න සංදි පදේ. මෙන්න විසන්ධිය. මේ තනි පදයක් සංදියක් කියන්නේ තනි පදයක්. මෙන්න විසන්ධිය. පද දෙකකට කැඩෙන විදිහ. ඒකනේ විසන්ධිය කියන්නේ පද දෙකකට කැඩෙන විදිහ. එක්ක මේක දීලා මේක අහන්න. නැත්තම් මේක දීලා මේක අහන්න. මේක දීලා මේක ඇහුවොත් මේ සංදි පදේ විතර ලිව්වම ඇති. මේක දීලා මේක ඇහුවොත් මේ විසන්ධිය විතර ලිව්වම ඇති. වෙන මුකුත් කරන්න යන්න ඕනේ නැහැ. හරි. මේකේ ප්‍රශ්නේ අමාරු වෙන විදිය තමයි සංදි වර්ගය නම් කරන්න කියන. අන්න එතනදී තමයි අපේ අමාරු වෙන්නේ ගොඩක් වෙලාවට. ඒකට උත්තරේ මම දැන් දෙන්නම්. සංදි වලදී ඔයා දැනගන්න ඕනේ පුංචි කාරණා කීපයක්. එකක් තමයි මේ ලෝපය කියන එක. අනිත් එක ආදේශය. අනිත් එක ආගමය. පුතේ මේ වීඩියෝ එක ඔයාලට නැවත නැවත බලන්න පුළුවන් හින්දා මම චුට්ටක් වේගෙන් කතා කරනවා. හරි? මොකද කෙටි වෙලාවක් ඇතුළත data ටික පිටුරු කරගෙන වැඩෙත් ගොඩ දාගන්න. මම මෙතනින් පටන් ගන්නම්. ආගම. ආගමය කියලා කියන්නේ අලුතින්ම අකුරක් ගේන එකට අපි කියනවා ආගමය කියලා. උදාහරණයක් කියමු. මෙන්න ගෑල් ළමයෙක් ඉන්නවා. මෙයාට තාත් කවුරුත් නෑ. හරිද? මෙයා ඉස්සෙල්ලාම එක්කෙනෙක්ව හොයාගන්න. අලුතෙන්ම හොයාගන්න. අලුතෙන්ම මේ ආගමේ කරගත්තා. අලුතෙන්ම හොයාගන්න. ටික දවසක් යනකොට ඉතින් මෙයාව එපා වෙන එහෙම වෙනවනේ ඉතින් තමයි. එතකොට මෙයාව අයින් කරනවා. ඉවත් කරනවා. එහෙනම් ලෝභය කියන්නේ අකුරක් හෝ කිහිපයක් ඉවත් කරන එක. අකුරක් හෝ කිහිපයක් ඉවත් කරන එකට තමයි ලෝභය. දැන් අපි හිතමු මෙයා වුණා ආගමේ වුණා ඊට පස්සේ හිටපෙක් කෙනාව ලොප් කරා එපා කියලා. මෙයා සදා තනිකඩව ඉන්නේ. එහෙනම් ඒ ලෝභය තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඇතැම් අය එතනින් නොනැවති අර හිටපු එක්කෙනා වෙනුවට එක්කෙනෙක් කියනවා. දැන් කවුරු හරි ආවොත් එන්නේ හිටපු එක්කෙනා වෙනුවට. මොකද රිප්ලේස්මන්ට් එකක් නේ. රිප්ලේස්මන්ට් එකක් නම් වෙනුවට අකුරක් ගේනවා නම් ඒකට කියන්නේ ආදේශය කියලා. වෙනුවට ගේනවා නම් ඒකට කියන්නේ ආදේශය කියලා. පැහැදිලිද? එතකොට ලෝපය අයින් කරනවා. ආදේශය කියන්නේ ඉවත් කරපු එක වෙනුවට ගේනවා. ආගමය කියන්නේ ඉවත් කිරිය අරම මුකුත් නැහැ අලුතෙන්ම ගේනවා. ඔන්න ඔය කැලේ තුන මතක තියාගන්න. ඊළඟට බලමු අපි සංදියක් කොහොමද ගොඩ දාගන්නේ කියලා. හරි? සංදිවලදී ඔයා හොමතක යූ කයටි කිහිපයක් තියෙනවා. හොමතක යූ කියන්නේ හොඳින් මතක තබා ගත යුතු. එකක් තමයි හල් අකුරකටයි ස්වරයකටයි සංදිවලදී එක ළඟ ඉන්න බෑ. මේ දෙන්න එකතු වෙලා මොකක් හරි උත්තරයක් කියන්න ඕනේ. මේ දෙන්නට එකට ඉන්න බෑ. සංදිවලදී ඒක මතක තියාගන්න. දෙක විසන්ධියේදී ඔන්න සංදිපදේ විසන්ධි කරාම කැලි දෙකකට කැඩෙනවානේ පුතේ. ඔන්න මේකේ අකුරු මේ පළවෙනි පදේ මේ දෙවෙනි පදේ ඔන්න අකුරු. මේ එකතු කිරීමේ ලකුණෙන් දෙපැත්තේ තියෙන මේ අකුරු දෙක විතරයි සංදියට පාවිච්චි වෙන්නේ. එකතු කිරීමේ ලකුණෙන් දෙපැත්තේ තියෙන අකුරු දෙක විතරයි සංදියට පාවිච්චි වෙන්නේ. ඒකත් මතක තියාගන්න. පැහැදිලිද? ඊළඟට 3 සංදි විදි. හරිද? සංදි විදි. සංදි විදි ගැන සංදි විදි කියන්නේ ස්වර සංදිය, පූර්වස්වර ලෝප සංදිය, පරස්වර ලෝප සංදිය, ස්වරාදේශ සංදිය, ගාත්‍රාදේශ සංදිය, ගාත්‍රාක්ෂර ලෝප සංදිය, ඊළඟට පූර්ව රූප සංදිය, පර රූප සංදිය, ditth රූප සංදිය, ආගම සංදිය. සංදි 10 නේ වගේ තියෙන්නේ. ඔන්න ඔය සංදි ටිකේ නම් ටික කටපාඩම් වෙන්න ඕනේ. හරිද? නම් ටික කටපාඩම් වෙන්න ඕනේ.
හතරවෙනි කෑම. දැන් කොහොමද අපි හොඳින් මතක තබා ගන්නතු හතරවෙනි කෑම. මේ දැන් සංදි පදයේ මෙහෙම තියෙනවා. විසන්ධිය කොහොම තියෙනවනේ. දැන් අපි කලින් කිව්වනේ දෙවෙනි එකේදී විසන්ධියේ දෙපැත්තේ මේ එකතු කිරීමේ ලකුණෙන් දෙපැත්තේ තියෙන අකුරු දෙක විතරයි පාවිච්චි වෙන්නේ කියලා. එකතු කිරීමේ ලකුණෙන් ඉස්සරහා පැත්තට සංදි භාෂාවෙන් කියන්නේ පූර්ව කියලා. ඒක මතක තියාගන්න. එකතු කිරීමේ ලකුණෙන් පිටිපස්සට කියන්නේ සංදි භාෂාවෙන් පර කියලා. ඒක මතක තියාගන්න. ඔය ටික දන්නවා නම් සංදිය ගොඩ දාන්න පුළුවන්. එකක් හදලා පෙන්නන්න. ඔයා හිතයි මේක කොච්චර ලේසි වැඩක්ද කියලා. එකක් හදලා පෙන්නන්න. right. ඔන්න හොඳින් බලන්න. මේක විතරක් බලාගත්තා නම් ඉතුරු සංදි වර්ග ඔක්කොම ඔයාලට තනියෙන් කරන්න පුළුවන්. හරි. මෙන්න බලන්න. අපි හිතමු වචනයක් තියෙනවා දකුණත කියලා. දකුණත. සංදි වර්ගය අහන්න. විසන්ධි කරගන්න. දකුණත කොහොමද විසන්ධි වෙන්නේ? දකුණු එකතු කිරීම අත. හරිනේ? දකුණු අත. දැන් මම ඔයාලට කිව්වා හොඳින් මතක තබා ගන්න කියලා සංදියේ මේ අකුරු දෙක විතරයි සංදියට පාවිච්චි වෙන්නේ කියලා. එහෙනම් මේ දෙන්න එකතු වෙලා යම් අකුරක් හැදිලා තියෙනවා. ඒකෙන් තමයි මේ දෙක පුට්ටු වෙලා තියෙන්නේ. ඒ හැදිච්ච එක්කෙනාව හොයාගන්නේ කොහොමද? උඩ යටයි සමාන අසමානකම් බලන්න. මේ බලන්න දයන් ඉන්නවා, පුයන් ඉන්නවා, තයන් ඉන්නවා. නයන්නක් නැහැ. නයන්නක් නැහැනේ. එහෙනම් මේ දෙන්නව එකතු මේ දෙන්නගේ ඇසුරෙන් අපි නයන්නක් හොයාගත්තාම වැඩේ ඉවරයි නේද? නයන්න හැදිලා තියෙන්නේ කොහොමද බලන්න. අල් නයන්නට අයන්න එකතු වෙලා. එහෙනම් මේ දෙන්නගෙන් අපි හොයන්න ඕනේ අල් නයන්නකුයි අයන්නකුයි. මෙන්න එකතු කිරීමේ ලකුණ. අයන්නක් හොයන්න දෙයක් නැහැ. පර අක්ෂරයේ විදිහට අයන්නක් තියෙනවා. පර එකතු කිරීමේ ලකුණෙන් පිටිපස්ස පර ඉස්සෙල්ලා කිව්වේ. මෙතන තියෙන්නේ නුයන්න. ඕනේ අල් නයන්න. නුයන්න අස්සේ අල් නයන්නක් නැද්ද? නුයන්න කොහොමද ඇදලා තියෙන්නේ? අල් නයන්නට උයන්න එකතු වෙනවා. මේ තියෙන්නේ ප්‍රධාන එකතු කිරීමේ ලකුණ. right? හරි. දැන් බලන්න අල් නයන්නකුත් තියෙනවා උයන්නකුත් තියෙනවා. මේ යකා වැඩි නේද? එපා වාහෙට හොදි බෙදන්නා හේ අයින් කරලා දාන්න. දැන් ඔයාට කරන්න තියෙන්නේ සංදියේ නමනේ දැන් අප්සෙට් එක. මේ කරපු දේ ඔයා ලියන්න. මොකද්ද කරේ? අයින් කරා. අපි දැනගත්ත අයින් කරා කියන්නේ ලෝපයක්. හරිද? උයන්නක් ලොප් කරේ. උයන්න කියන්නේ සිංහල ඕඩිය මොකද්ද? ව්‍යංජනයක්ද ස්වරයක්ද? නෝල්. ස්වරයක්. එහෙනම් මේක ස්වරයක්. එකතු කිරීමේ ලකුණෙන් ඉස්සරහා පැත්තේද පිටිපස්සේද? ඉස්සරහා පැත්තේ. ඉස්සරහා පැත්තට සංදි භාෂාවෙන් මොකද කියන්නේ? පූර්ව කියලා. මෙන්න සංදි වර්ග. පූර්ව ස්වර ලෝප. සංදිය කරලා විසන්දිය කරලා සමාන අසමානකම් බලලා හදා ගන්න ඕනි කවුද කියලා බලලා ඒක හදලා කරපු දේ ලිව්වනම් උත්තරේ එනවා. උත්තරේ එනවා. මීට වඩා වෙන පහසු කෙටි ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක එච්චර වළංගු නෑ. මම ඒක නිකන් ඔයාට උන්නම් කියලා දෙන්නම්. බලන්න මේක සිංග්ලිෂ් වලින් ලිව්වනම් උත්තරේ එනවා. මේ බලන්න. දකු නත විසන්ධි කරන්න. දකුණු අත. හරි නේද? දැන් සමාන අසමානකම් බලන්න. D අකුර තියෙනවා, A අකුර තියෙනවා, K අකුර තියෙනවා, U අකුර තියෙනවා, N අකුර තියෙනවා. මෙතන U අකුරක් වැඩි. I A අකුර තියෙනවා, P අකුර තියෙනවා, H අකුර තියෙනවා, A අකුර තියෙනවා. මේ U අයින් වුණා නම් උත්තරේ එනවද නැද්ද පුතේ? උත්තරේ එනවා. මෙයාව ලොප් කරන්න. ලොප් කරා. එහෙනම් ලෝපයක් නේ අයින් කිරීම ලෝපයක්. U කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ ස්වරයක්. එකතු කිරීමේ ලකුණෙන් ඉස්සරහා එනම් මේක පූර්ව. උත්තරය ආවා. පූර්ව ස්වර ලෝප සංධිය විතරයි කියන්නේ. ඊටු ටික නිකම්ම කරන්න පුළුවන්. අපි දැන් ඔන්න සංධි පාඩම හරි. කවුරු හරි හිතනවා බෑ කියලා දැන් පුළුවන් වෙන්න ඕනේ. මෙච්චරයි විභාගෙට අහන්නේ. right? මේකේ දෙවෙනි කොටසේදී සංධි පාඩමේ දෙවෙනි කොටසේදී මම ඊටු සංධි ටිකක් හදලා පෙන්නන්නම්. මේ මූලික දැනුම.
මේ ටික දන්නවා නම් ආයි විභාගයට එන ටික උත්තර ලියන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝවේ හමු වෙමු. ආයිබෝන්.